එදත් තදත් දෙස්වි දෙස්සී කොයි කාගේත් නෙත්සිත් ඇදබැඳගත් වාරණ ඉපැරණි වූද ඓතිහාසික වූද දර්ශනීය වූද රාජපූජිත වූද බෞද්ධ සිද්ධස්ථානයේ කොළඹ නුවර ප්‍රධාන ගමන් මගෙහි 23 වන සැතපුම වන තිහාරිය මන්සන්දියෙන් දකුණට ඇති මාවතෙහි සැතපුම් දෙකක් ගිය විට දකුණින් දිස්සෙන රමණීය කඳුගැටය වාරණ විහාරස්ථානයේ පිහිටි තැනයි. වානමැති ගස්වලින් බහුල අරණක් වූ නිසා අරණ වාරණ වී ඇත. වාරණ රජමහා විහාරයේ ඇති විශේෂ ලක්ෂණය වන්නේ සියලුම විහාරාංග ලෙන් තුල පිහිටීමයි. විහාරස්ථානයට පිවිසෙත්ම දකුණු පසින් දිස්වෙන්නේ මහා ගල් පර්වතයයි. ඉඩම්ගල නමින් හැඳින්වෙන මෙය උසින් අඩි 100කට වැඩිය. අක්කරයකට වැඩි ප්‍රදේශයක් තුල පැතිර පවතී. තුන් පැත්තකින් ලෙන්ය. නැගෙනහිරට තවත් ගල් තලාවකි. එය දිග්ගලකි. සෙල්ලිපිය කොටා ඇත්තේ මෙහිය. පුරාවිද්‍යාඥයින්ගේ මතවාදවලට අනුව වාරණ විහාරස්ථානය අතිශය වැදගත්ය. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධකයේ මෙම ශිලා ලේඛන ඛණ්ඩයයි. එපමණක් නොව දෙවන පෑතිස් රජු යොදුනෙන් යොදුන විහාර කර වූ බව මහා වංශයේ සඳහන් කරයි. වාරණේද ඉන් එක් විහාරයකි. විශේෂයෙන් මෙම සෙල්ලිපිය අනාවරණය කළ හිටපු පුරාවිද්‍යාත්මක කුමසාරිස්වරයෙකු වූ සෙනරත් පරණවිතාන සූරින් ඒ ලියවී ඇති බ්‍රාහ්මීය අක්ෂර පිළිබඳ අධ්‍යයනය කොට මේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසෙහි මුල් භාගයට අයත් වූවකැයි නිගමනය කර ඇත. මෙම ශිලා ලේඛනයේ ඇති වැදගත්කම නම් ඊටාම පැරණි ස්වරූපයේ බ්‍රාහ්මීය අක්ෂර කිහිපයක් එහි ඇතුළත්ව තිබීමයි. කාලයාගේ ඇවෑමෙන් අභාවයට ගිය මෙම ස්ථානය රාජ්‍යයෙන් පැරදී සේනා සංවිධානය කරමින් 14 වසරක් තැන තැන සැඟවී වළගම්බා රජතුමාට හොඳම ආරක්ෂක ස්ථානයක්ද විය. නැවත රාජ්‍යයට පත්වීමත් සමග තමාට ආරක්ෂාව සලසා දුන් මෙම ස්ථානයෙහි පළමු වරට ශෛලමය එක් ප්‍රතිමා වහන්සේ නමකගෙන් යුත් විහාර මන්දිරයක් මැදමළුවේ ලෙන තුල කරවන ලදී. එපමණක් නොව සියලුම ලෙන් පිහිටි ගල් කුළුණු වල කටාරම් කෙටවීමත් මෙම රජතුමා විසින් කරවන ලදී. උතුරට අඩක් ලෙන තුල පිහිටි විශාල තෙමහල් මන්දිරය ධර්ම මන්දිරයයි. පහත මළුවේ ඉදිරියෙන් දිස්වෙන්නේ තෙරුවන් මැදුරයි. උඩු මහලේ ධාතු මන්දිරයත් දෙවන මහලේ මංගල තිරි පිරිවෙන් පුස්තකාලයත් සහ කියවීම් ශාලාවත් බිම් මහලේ සංඝාවාසයත් ඇත. උතුරු දෙසට වන්නට ඇත්තේ ගල්ලෙන තුල පිහිටි නායක සමිඳුන් වැඩ සිටින දැකුම් කළු මැද පන්සලයි. ඒ අසල ගල් වියනකින් ඔබ්බට පිවිසෙත්ම ඉදිරියෙන්ම දාන ශාලාවයි. දකුණු දෙසට තනි ගල් තලාවේ ඇති දර්ශනීය පියගැට පෙළින් යුත් විහාර මගය. මෙහි අඩක් දුර ගමන් කරත්ම පසකින් කොස්සින්නේ ශ්‍රී ප්‍රඥාභිදාන නායක ස්වාමීන්ද්‍ර ස්මාරකය හා පොකුණද දිස්වේ. මුල සිට පඩි 100ක් නැග පැරණි වාහල්කඩ සිහිගැන්වෙන ඝණ්ඨාර කුරුණු යටින් මැද මළුවට පිවිසෙත්ම ඉදිරියෙන් ඇත්තේ මහා විහාර මන්දිරයයි. දකුණු දිශාවෙහි ඇති ලෙන තුල පැරණි චෛත්‍යයක් දක්නට ලැබේ. මෙය මෙම විහාරස්ථානයේ පුරාවිද්‍යාත්මක වශයෙන් දක්නට ලැබෙන වැදගත් සාධකයක් ලෙස සැලකීමට පුළුවන්. මේ අයුරින් ලෙන් තුල කුඩා දාගැබ් පිදි කිරීම බුදුදහම ලක්දිවට පැමිණි මුල් යුගයේ කෙරුණු දෙයකි. පහන්ගේ අසලින් ඉහළට විහිදී යන පඩිපෙළ උඩ මළුවට ඇති ගමන් මගයි. මෙහි සිරිපා මළුවේ මහගිරිදඹ සිහිගැන්වෙන කොටස ඊතා චමත්කාර වූද ප්‍රවේශමින් නැගිය යුතු වේ. පඩි 125ක් නැග මළුවට පිවිසෙත්ම නැගෙනහිරින් සමනල පව්වත් බටහිර සජයේ නිල් මහ සයුරත් පෙනේ. අවටින් ලොකු කුඩා ගිරිශිකරත් තුරුලිය හිස මතින් දිස්වේ. මළුව මැද බෝ සමිඳුන්ය. අසිරිමත් මහ ගල යට නැගෙනහිර වූ ලෙන උඩ මළුවේ විහාරයයි. මෙහි පිවිසෙත්ම දකුණින් සැඩිමුණ්ඩ දෙවිවරුන් ඉදිරියෙන් දැකුම් කළු මකර තොරණයි. සදෙව්ලොව සිටුවමින් වියන සරසා ඇත. පසකින් මෛත්‍රී බෝසත් රුව හා වළගම්බා රුවද පිහිටා ඇත. පැරණි බිතු සිතුවම් ගල් වියන සැරසේ. මින් දකුණට වූ ලෙනෙහි පැරණි ලැබුම් හල් රාශියකි. වාරණ විහාරස්ථානයේ චිත්‍ර යුග කිහිපයකට අයත් වේ. වැඩි වශයෙන් නැත්තේ මහනුවර යුගයට හා මෑත යුගයට අයත් චිත්‍රය. මෙම විහාරස්ථානයේ චිත්‍ර විවිධ ස්ථානවල දක්නට ලැබේ. ඒ අතරින් සූවිසි විවරණයට විශේෂ ස්ථානයක් හිමිවේ. එසේම වත්මන් ධර්මශාලාව පසුබිම් කොට ඇති ගලෙහි වෙස්සන්තර ජාතකය දක්නට පුළුවන්. ඉන්පසු මෙම චිත්‍ර නියෝජනය කරනු ලබන තවත් යුගයක් දක්නට ලැබේ. ඒ මෑත කාලයේදී බටහිර චිත්‍රකලාවේ ආభాෂයෙන් ලක්දිව බෞද්ධ චිත්‍රකලාව පෝෂණය වූ අවධියයි. සම්ප්‍රදාය ඔස්සේ අදලද චිත්‍රයන් උඩමළුවේ විහාරගේ තුල දක්නට පුළුවන්.
මේ අනුව බලන විට වාරණ විහාරස්ථානයේ චිත්‍ර කර්මාන්තයේ යුග කිහිපයකට අයත්ව ලංකා කලා ඉතිහාසය හැදෑරීමට මූල සාධක සපයන බව පෙනී යයි. සොබා දහමේ අපූරු නිර්මාණයක් ලෙසට මෙම ලෙන් විහාරය සැලකිය හැකිය. මෙහි ඇති සැතපෙන බුදුරුව මෑතකදී ඉදිකරන ලද්දකි. මෑත භාගයේදී කරන ලද බිදුසිතුවම් හා අදින ලද බුදු පිළිම රාශියක් මෙහි දක්නට ලැබේ. ඒ අතර සූවිසි විවරණය හා සත්සතිය නිර්මාණය කර ඇත. මෙම බිදුසිතුවම් හා පෙති පිළිම අලුත් තත්ත්වයකට පත් කරන ලද්දේ පරණ ඒවා ප්‍රතිසංස්කරණය කිරීමෙන් යයි කියනු ලැබේ. මෙම ලෙන් විහාරයේ එක් කොටසක වහල මත ඇති සිතුවමකි. වාරණ මංගල විහාරය ඉතා පැරණිය. ඒට ප්‍රධාන සාධකය නම් ඉඩංගලට නැගෙනහිරින් වූ දිග්ගලෙහි දක්නට ලැබෙන සෙල්ලිපියයි. ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේ සිදු වූ ආර්ය සංක්‍රමණයන්ගෙන් අනතුරුව මෙම ප්‍රදේශයෙහි මෙන්ම මෙම ප්‍රදේශයට අනුබද්ධ තවත් ප්‍රදේශයන්හිද ජනාවාස පිහිට වූ බවට සාධක දක්නට ලැබේ. ඒ අතරින් මූලික ස්ථානයක් හිමිවනුයේ ශිලා ලේඛන සාධකවලටය. ඒ අනුව මෙම ශිලා ලේඛනයෙහි ඇතුළත් තොරතුරු විමසා බලන විට මෙම ප්‍රදේශයෙහි පැරණි ආර්ය ජනාවාස තිබූ බවත් ඒවා ඇසුරු කොටගෙන මෙම විහාරස්ථානය වර්ධනය වූ බවත් සිතිය හැකිය. එසේම මෑත කාලයේ සිදු කර පුරාවිද්‍යාත්මක කැණීම් අනුව මෙම ප්‍රදේශයෙහි මානව ඉතිහාසය ක්‍රිස්තුපූර්ව සවන සියවසින් ඈත අතීතය කරාද දිව යන බව පෙනී යයි. සියවස් ගණනාවක ඈත අතීත ප්‍රෞಢත්වයකට උරුමකම් කියන වාරණ මංගල විහාරය ඓතිහාසික වූ බෞද්ධ සිද්ධස්ථානයකි. මෙවැනි වූ තවත් ඓතිහාසික තොරතුරු දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.